ජින්නා මොකෝ මේ බීච් එකට වෙලා අප්‍රේල් ඈත මූණක් එක්ක. මොකක් මොන මූණක්? අප්‍රේල් ඈත මූණක්? මොකද්ද ටිකිරා ඒ? අප්‍රේල් ඈත කියන්නේ තුන් තේරවිල්ලක් ඉන්න. තෝරමුකෝ බලන්න. අප්‍රේල් ඈත අප්‍රේල් නම් බක් ඈත නම් දුර බක් දුර දුක් පර. ටිකිරා හුවේ මොකෝ මන් දුක් බර මූණෙන් ඉන්නේ කියලා නේද? අන්න හරි. ඔය තේරුනේ මෝඩයට වගේ. දෙන්නම්කෝද මෙයාට. බලන්නකො ටිකිරා අපේ ආච්චිලාද කෙතේ පර්වත ගියානේ. මාව එක්කන් ගියේ නෑ. ඒකයි මම්මේ. කොහේ කිව්වා? කෙතේ පර්වත? ඒ කොහෙද ගින්න? කෙතේ පර්වත කිව්වේ ටිකිරා තුන් තේරවිල්ල. ඒකත් එහෙමද? කෙතේ නම් වෙලේ. පර්වත නම් ගල. වෙලේ ගල ගලේ වෙල. ඒ කියන්නේ ගින්න එක්කනෝ ගියේ ගලේ වෙලනේ. ඔව් ටිකිරා අද මාංශ බෑසර්ගේ ක්ලාස් එකනේ. ඒ නිසා එක්ක යන්න එපා කියලා අම්මා කිව්වා. මාංශ බෑස? මාංශ බෑ කිව්වේ තුන් තේරවිල්ලක්ද? ඔව් ටිකිරා මට හැමදාම තුන් තේරවිලි දෙනවනේ තෝරන්න. ඒ නිසා මම අද ටිකිරා එක කතා කරන්නෙම තුන් තේරවිලි වලින්. ඒකත් නරක නෑ. මාංශ බෑය. මාංශ නම් මස්. බෑය නම් අඩල. මස් අඩල අස් මඩල. ඒ කියන්නේ අද ජින්නට අස් මඩල සර්ගේ ක්ලාස් නේ. ඔව් ටිකිරා එහෙ තියෙනවා අෂ්ටකෙසෙල්. අෂ්ටකෙසෙල්? එහෙම කෙසෙල් මං කාලා නෑනේ ජින්න. ටිකිරා කාලා තියෙනවා. ඒකත් තුන් තේරවිල්ලක්. එහෙනම් අෂ්ට නම් අට. කෙසෙල් නම් රඹ. අට රඹ රට රඹ. එහෙ රට අඹ තියෙනවද? ඔව් ටිකිරා තව එහෙ ආච්චි වරෙන් කාලේ එහෙම බැදලා කෑම එහෙම රහට හදනවා ටිකිරා. වරෙන් කාලය කියන්නේ තුන් තේරවිල්ලක්ද ජින්න? ඔව් ටිකිරා. හරි. වරෙන් නම් වර. කාලය නම් කල. වර කල කරවල. ඒ කියන්නේ ආච්චි කරවල එහෙම බැදලා කෑම රසට හදනවනේ. මේ අම්මෝ ඒක සුපිරි වැඩේ ජින්න. දැන් ජින්න තුන් තේරවිලි වලින් කතාවනේ. අන්න අදත් පචවීමල මාමා එනවා. දෙන්නම්කෝ. ජින්න කොල්ලෝ කොහොඹලගේ තාත්තා. තාත්තා උදේම ටවුන් ගියා මාමේ. අපේ උදරේ අසිපත් ඉවර වෙලානේ. ඉතින් ගේන්න ගියා. උදරේ අසිපත්? ටිකිර මොකෝ අර ජින්න කොල්ලගේ ඔළුව නරක් වේගෙන එනවද? නෑ මාමේ. අද ජින්නට අප්‍රේල් ඈත දවසක් නේ. මං හිතන්නේ දෙන්නටම පිස්සු හැදීගෙන එනවද කොහෙද? පව් ඉතින් පොඩි වයසනේ. මම ඉක්මනට මෙතනින් යන්න ඕන. අම්මෝ ජින්න විමලේ මාමා යනවා නෙමෙයි දුවනවා. මේ ඇත්තටම ජින්න ඒක නෙමෙයි. අර උදරේ අසිපත් කිව්වේ මොකන්ද? ඒක ටිකිරා අපි යාළුවන්ට කමෙන්ට් කරන්න කියමු. ඒක හොඳයි. විනෝදයත් එක්ක දැනුම එකතු කරගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.